Hello viewers, welcome to Voice. ඔයාලා කොහොමද? හොඳින් ඉන්නව නේද? හරි එහෙනම් අදත් අපි වෙනදා වගේම shockings වගේම interesting facts stories පහක් ගැන තමයි අරගෙන ආවේ. මේ facts පහෙන් ඔයා කැමති fact එක මොකක්ද කියලා පහලින් comment කරගෙන යන්න. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ වීඩියෝ එක බලන ඔයාගෙන් මම පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔයා විශ්වාස කරනවද? ඔයාගේ girlfriend or boyfriend ගේ ලේවලින් ඔය දෙන්නගේ ආදරය ගැන කියන්න පුළුවන් කියලා. විශ්වාස කරන්න අමාරුයි නේද? හැබැයි මීට අවුරුදු 5කට කලින් විතර කෙරු රිසර්ච් එකකින් හොයාගෙන තියෙනවා අපේ ලේ වර්ගයෙන් අපේ ආදරය ගැන කියන්න පුළුවන් කියලා. ඔයාලට පැහැදිලිව කිව්වොත් ඔය දෙන්නම O blood group දෙන්නෙක් නම් ඔයාලගේ ආදරේ සදාකාලිකයි. ලේසියෙන් ඔයාලා වෙන් වෙන්නෙත් නැහැලු. ඔය දෙන්නගේ ආදරේ ගොඩාක් ශක්තිමත්ව තියෙයිද? ඒ වගේම ඔය දෙන්නගෙන් කෙනෙක් AB අනිත් කෙනා A. එහෙම නැත්නම් කෙනෙක් A වෙලා අනිත් කෙනා O වුණොත් ඔය දෙන්නගේ ආදරය අතර ගොඩක් රණ්ඩු ඇති වෙන්න ඉඩ තියෙනවලු. දෙන්නම වෙන් වෙලා යන අවස්ථාවක් වැඩිලු. ඉතින් ඔය දෙන්නගේ blood group එක මොකක්ද කියලා පහලින් comment කරගෙන යන්න. තව දෙයක්, මේක just research එකක් විතරයි. ඔය දෙන්නගේ ආදරය සදාකල් පවතින්නේ ඔය දෙන්නගේ තීරණ ගැනීම මත. හරිද ළමයිනේ? ඔන්න එහෙනම් අද දවසේ එකම ටොපික් එකකින් කතා කරන දෙවෙනි ෂොකින් ෆැක්ට් එක. O blood group අය ස්පෝර්ට්ස් පැත්තෙන් ලොකු තැනකට එන්න තියෙන අවස්ථා වැඩිලු. හේතුව අනිත් blood group අයට වඩා O blood group අය කෙට්ටු වුණත් මහත් වුණත්, කොට වුණත් උස වුණත්, කළු වුණත් සුදු වුණත් ස්ටැමිනා වලින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවලු. ඉතින් එයාලට ස්පෝර්ට්ස් පැත්තෙන් බ්‍රයිට් ෆියුචර් එකක් තියෙනවලු. ඔන්න එහෙනම් තුන්වෙනි එක. මම දැන් ඔයාලගේ ප්‍රශ්නයක් අහන්නම්. අපි කෙනෙක්ට හෝ යම් කිසි දෙයකට ක්‍රියාවකට බයයි නම් අපි ඒ දේ ගැන දැනගෙන ඉන්නවා. අපි ඒ දේ දැක්කත් වචනෙන් ඇහුවත් අපි ඒ දේට බය වෙනවා. ඒ බය අපේ මොළයට ක්ලික් වෙනවා. අපේ හදවතට දැනෙනවා. එහෙම නේද? හැබැයි AB blood group අය water polo කියන ගේම් එකට මාර විදියට බයයි. හැබැයි එයාලා ඒ ගැන දන්නේවත් නැහැලු. හේතුව මොකද්ද කියලා නම් කියලා නැහැ. පොඩ්ඩක් විතර ඉන්ට්‍රස්ටිං වගේම ගොඩක් විතර ෆනී නේද ඒක නම්. මේ ලෝකෙ මුලින්ම සොයාගත්ත වෙහිකල් එක මොකක්ද කියලා දන්නවද? ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ චක්‍රේ, ඊට පස්සේ ඒ මාර්ගයෙන් බයිසිකල්, ඊට පස්සේ මෝටර් රථය කියලා. හැබැයි මේ ලෝකෙ මුලින්ම සොයාගත් වාහනේ තමයි දුම්රිය. ඔව්, දුම්රියට පස්සේ තමයි බයිසිකලේ සොයාගෙන තියෙන්නේ. දැන් අපි ඔයාලට කියන්න හදන දේ ඔයාලට ලොකු මොටිවේෂන් එකක් දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔයාලා දන්නවද මේ ලෝකේ හදවත නැතුව ජීවත් වුණ මිනිසා කවුද කියලා? මොකක් හදවත නැතුව ජීවත් වුණා? එහෙම නේද දැන් ඔයාලට හිතෙන්නේ? ඔව් හදවත නැතුව ජීවත් වුණ කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. දවස් දෙකක් නෙමෙයි, දවස් 555ක් එයා හදවත නැතුව ජීවත් වුණා. එයා තමයි ස්ටැන්ලර් කියන්නේ. එයාගේ උපතේ ඉඳන් කාඩියෝමයෝපති කියන හදවත් රෝගයට මුහුණ දුන්න නිසා ඔහු තරුණ වියට පත් වෙන්න වෙන්න එයාගේ මරණයට ලං වුණා. ඉතින් ડોක්ටර්ස්ලා තීරණය කරනවා ඔහුට හදවත් උවමාරු කිරීමේ සැත්කමක් කරන්න. හැබැයි ඩොනේට් ලිස්ට් එකේ ස්ටෑන් ගොඩක් පස්සට වෙන්න හිටියේ. ඒ වගේම එයාට ලොකු කාලයක් තිබුණෙත් නැහැ. ඉතින් ડોක්ටර්ස්ලා තීරණය කරනවා ලිස්ට් එකෙන් එයාගේ නම උඩට එනකන් එයාට ආටිෆිෂල් හાર્ට් එකක් ෆික්ස් කරන්න. ඒ වගේම ඔහුට කියලාම සින්කාඩියා කියන ආටිෆිෂල් හાર્ට් එකක් ඔහු නිර්මාණය කරනවා. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි ඒ හાર્ට් එකට පවර් සප්ලයි කරන ඩිවයිස් එක. ඒ කියන්නේ සින්කාඩියා කියන ඩිවයිස් එක බෑග් එකක් ඇතුලේ දාගෙන ස්ටෑන්ඩ් පැය 24ම ඒ බෑග් එක ඔහු ළඟ තියාගෙන ඉන්න වෙලා තියෙනවා. සතියකින් සති දෙකකින් මේ දේ ඉවර වෙයි කියලා හිතාගෙන මේ චැලෙන්ජ් එකට මුහුණ දුන්න ස්ටෑන්ට දවස් 555ක් ඒ ඩිවයිස් එකත් එක්ක ජීවත් වෙන්න වෙලා. දවස් 555කින් තමයි ඔහුගේ හදවත් හෝමාරු කිරීමේ සැත්කම සක්සස්ෆුල්ව සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම ડોක්ටර්ස්ලාගෙන් මේ දේ ගැන අහනකොට ඔවුන් දුන්න උත්තරේ ස්ටෑන්ගේ විල් පවර්. ඒ කියන්නේ ඔහුගේ විශ්වාසය, ඔහුගේ ධෛර්යය වගේම ඔහුගේ කැපවීම තමයි අද ඔහු ජීවත් වුණ අතර ඉන්න හේතුව කියලා. ඉතින් මේක ඇත්තටම ලොකු මොටිවේෂන් එකක් නේද?
තමන්ව විශ්වාස කරොත් හදවතක් නැතුවත් දවස් 555ක් ජීවත් වෙන්න පුළුවන්. හරි ළමයිනේ, අදට අපි අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරමු. තවත් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. එතකම් පරිස්සමින් ඉන්න. ඒ වගේම අමතක නොකර අපිව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. Facebook එකෙන් බලන අය අපිව ෆලෝ කරන්න. YouTube එකෙන් බලන අය අපිව subscribe කරලා bell icon එක on කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. God bless you. Bye bye.